FB ඔස්සේ මොල්ඩෝවා රැකියා කියා මුදල් වංචා කළ ඩුබායි සුද්දා සොයන්න මෙහෙයුමක්. සමාජ මාධ්‍ය හරහා මොල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් රෙවටු පුද්ගලයෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඩුබායි සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයා විදේශ රටක සිට තම පෞද්ගලික Facebook සහ අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරමින් වීඩියෝ පණිවිඩ මුදා හරමින් රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි. මෙම වංචාවට මුදල් ගෙවා අගතියටපත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බව කාර්යාංශය සඳහන් කරයි. බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීම නීති විරෝධී. 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම, ප්‍රචාරණය කිරීම, මුදල් එකතු කිරීම හෝ ලේඛන සකස් කිරීම සඳහා අනිවාර්යයෙන්ම බලපත්‍රයක් තිබිය යුතුය. එම බලපත්‍ර නොමැතිව එවැනි කටයුතු කිරීම දැඩි දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් බව කාර්යාංශය අවධාරණය කරයි. එස්සේ සමාජ මාධ්‍ය වංචා වැඩි වෙමින් විදේශ රටවල සිටින කිහිප දෙනෙකු නව සමාජ මාධ්‍ය ප්‍රවණතා භාවිත කරමින් රැකියා අපේක්ෂිතයන්ගේ විශ්වාසය දිනාගෙන තම පෞද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැර කර ගැනීමේ වංචා ක්‍රමයක් මේ වන විට බහුලව සිදුවෙමින් පවතින බවද වාර්තා වෙයි. ඇතැම් අවස්ථාවලදී ව්‍යාජ රැකියා ගිවිසුම් සහ ව්‍යාජ වීසා ලේඛන පෙන්වා මුදල් ලබාගෙන පසුව දුරකථන අක්‍රිය කර සමාජ මාධ්‍ය ගිණුම්ද වසා අතුරු හදහන් වීම මෙම වංචාකරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාවලිය බවත් සඳහන් වෙයි. ජනතාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැඩි අවවාදයක්. මෙවැනි වංචාවලට හසු නොවීම සඳහා විදේශ රැකියාවක් ලබා ගැනීමේදී අනුමත සහ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් කටයුතු කරන ලෙස කාර්යාංශයේ ජනතාවෙන් එල්ලා සිටී. නීත්‍යානුකූල නොවන පුද්ගලයන්ට මුදල්, ගමන් බලපත්‍ර හෝ පෞද්ගලික ලේඛන භාර නොදෙන ලෙසද දැඩිව අවධාරණය කර ඇත.